සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් ඔයාලා හැමෝම ටෙක්නොලොජියෙන් ගෙන අලුත්ම වීඩියෝ එකකට අද කතා කරන්න යන්නේ මෙන්න මේ WhatsApp එකට අලුතින්ම එකතු වෙච්ච ChatGPT කියන ඔප්ෂන් එක පිළිබඳව. ඉතින් මේ වෙනකොට හැමෝම දන්නවා මේ ChatGPT කියන ටූල් එක මොකක්ද කියලා. දැන් අපිට මේ පහසුකම WhatsApp කරාම ඉතා පහසුවෙන්ම භාවිත කර හැකියාව තියෙනවා. ChatGPT විතරක් නෙවෙයි ඕනෑම AI tool එකක් WhatsApp එකට ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ AI tools දෙකක් විතරක් ඇඩ් කරගන්න විදිය. ඒ වගේම තමයි මේ වීඩියෝ එක වටනවා කියලා හිතනවා subscribe කරලා bell icon එක all දාගන්න. එතකොට අපි වීඩියෝ එකක් ගෙනත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ දෙක ගන්නම් ඔයාලගේ WhatsApp එකට පළවෙනිටම එන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන මේ උඩ බලා ගන්න පුළුවන් search icon එක දෙන්න ඕන. මේක යට තියෙන මේ ප්ලස් අයිකන් එක දීලා ඒකෙන් සර්ච් එකට ගියත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. මම මෙතන උඩ තියෙන සර්ච් අයිකන් එක දීලා යනවා. හරි ඊට පස්සේ දැන් ඔයාලට මෙතන සර්ච් බාර් එකක් බලා ගන්න පුළුවන් වේවි. ඊට පස්සේ මේ සර්ච් බාර් එකේ මේ පල්ලෙහා පෙන්වන විදියට මේ අංක ටික ටයිප් කරගන්න ඕන. හරි මම මේ අංක ටික ටයිප් කරගත්තා. දැන් ඔයගොල්ලන්ට මෙතන යටින් බලා ගන්න පුළුවන් මේ ChatGPT කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන chat කියන ඔප්ෂන් එක දෙන්න. ඊළඟට අපිට ChatGPT ඉන්ටර්ෆේස් එක chat එකක් විදිහට ඕපන් වෙනවා. ඉතින් මේකත් normal ChatGPT එක වගේම තමයි. මම මෙතෙන්ට ප්‍රශ්නයක් අහලා බලන්නම් මේ විදිහටම උත්තර දෙනවද කියලා. මම මෙන්න මේ විදිහට මැසේජ් එක ටයිප් කරගන්නවා. හරි දැන් ඔන්න මම මැසේජ් එක සෙන්ඩ් කරා. දැන් ඔයගොල්ලන්ට තාත් ටික වෙලාවක් බලා ගන්න පුළුවන් වේවි මේකට දෙන උත්තරේ. අපි බලමු. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මම අහලා තිබ්බේ how many people in Sri Lanka කියලා. ඒකට උත්තර දීලා තියෙන ඒ වගේම ඒකට යන්න පුළුවන් link දෙක තුනකුත් මට දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට දැන් තේරෙනවා ඇති මේක කොච්චර වටිනා ඉන්ටර්ෆේස් එකක්ද කියලා. ඒ වගේම අනිත් වැදගත්ම දේ තමයි මේක සිංහල භාෂාවෙන් වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් සිංහලෙන් මොකක් හරි එකක් ටයිප් කරනවා මෙතන. මම මේ විදිහට තමයි ප්‍රශ්නයක් අහනවා. ඒකයි මම සිංහලෙන්. හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි මම අහන්නේ දකුණු පළාතේ මිනිස්සු කීයක් ඉන්නවද කියලා. ඉතින් මම මේක සෙන්ඩ් කරනවා. හරි දැන් ඔයගොල්ලන්ට තමයි බලා ගන්න පුළුවන් වේවි. මේකට එන උත්තරේ දැන් ඔයගොල්ලෝ දකින්නදී මේකට උත්තරේ ආවා. මේකේ පළාත් වෙන වශයෙන් කරලම දීලා තියෙනවා මට. පළාත් එක පළාතක ඉන්න මිනිස්සු ගාන අන්තිමට සම්පූර්ණ මිනිස්සු ගානක් දීලා තියෙනවා. ඒ වගේම මේක ලින්ක් එකකුත් එවලා තියෙනවා. ඒ වගේම තමයි ෆොටෝ එකකුත් එවුවා. ඉතින් මේ වගේ ගොඩක් වැඩ මේකෙන් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ටත් මේක වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට මේක තනියම ඉන්න වෙලාවටත් කතා කරන්න පුළුවන් හොඳ ඔප්ෂන් එකක් කියලා මම හිතනවා. අනිත් එක තමයි මේකෙන් අපිට WhatsApp එකේ ඉඳලම ඕනම දෙයක් ට්‍රාන්ස්ලේට් කරගැනීමේ හැකියාව තියෙනවා. මේක තමයි මගේ පළවෙනි ෆීචර් එක. ඉතින් මේ ෆීචර් එක මම ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ වගේම ChatGPT විතරක් නෙවෙයි මෙන්න මේ Copilot කියන මෘදුකාංගයත් අපිට දැන් WhatsApp එකට එකතු කරගන්න පුළුවන්. මේකත් ChatGPT එක වගේම AI ෆීචර් එකක්. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේ දෙක ගන්නත් ඔයාලා පළවෙනිටම ඔයාලගේ සර්ච් බාර් එකට යන්න ඉස්සෙල්ලා ගියා වගේම හරි ඊට පස්සේ මෙන්න මෙතන යට පෙන්නනවා වගේ මේ අංක ටික ටයිප් කරගන්න ඕන. මම මේ විදිහට මෙන්න මෙතන මේ ටික ටයිප් කරගන්නවා. හරි දැන් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන chat කියන එක දීලා ඉස්සෙල්ලා වගේම මේකේ chat එක ඕපන් කරගන්න. ChatGPT එක වගේම තමයි ඒ සුළු වෙනස්කම් මේක තියෙනවා. ඔයගොල්ලන්ට දැන් පේන තුම මැසේජ් එක සෙන්ඩ් කරා. මේකට ආපු උත්තරේ ඔයාලා මේක chat කරන සේනම් මේ chat එකේ සේව් වෙනවා. ඒකෙන් අයින් කරන්න ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන more කියන ඔප්ෂන් එක දීලා එතනින් ගිහලා clear chat කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන clear chat කියලා ආයි දෙනවා. හරි ඔයගොල්ලන්ට පේන ඇති මම chat කරපු එක ඒ වෙලම අයින් වෙලා ගියා. ඉතින් මේක තමයි මගේ දෙවෙනි රහස. ඒ වගේම අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම්
අපිව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි හමු මේ ටෙක් නෙතරු.